අවවාදයට වඩා ආදර්ශය උතුම්. කියලා ඉවරලා රැට මරා ගන්නවා අම්මයි තාත්තයි. ඔයා වැඩි හරියක් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි ගෙදර ආදරෙන් කතා කරනවද? අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවද? කුණු හරපෙන් එක හදි මොකෝ කියන්නේ. අත්තර කතා කරන්න වර වෙනද කතා කරන වචන ටික පැත්තකින් තියලා අද කතා කරන්න මැනිගේ කියලා. හොඳේ. අද ගෙදර ගිහිලා කතා කරන්න සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පුදුමයිනේ. මේ දරුවන්ට අනාගතයක් හදන්න ඕනේ ඔබ. ඒකට අපි දන්නවා සමාජයේ තියෙන කතාවක් ප්‍රසිද්ධ. අපිට මේවා කියලා දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අවවාදේනුයි ආදර්ශේනුයි. කොහොමද අපි කියන්නේ? අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඒ කියන්නේ මේ දරුවන්ට අපිට හොඳ නරක කියලා දෙනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවවාද දෙන එක, අනිත් එක ආදර්ශමත් වෙන එක. වඩා වටින්නේ මොකද්ද? ආදර්ශමත් වෙන එක. දැන් කොහොමද ගෙවල් වල දරුවන්ට හොඳ නරක කියලා දෙන්න පටන් අරන්ද තියෙන්නේ? සමාජයේ අම්මලා තාත්තලා වැඩි හිටිය පටන් අරන් ඇත්තේනේ. මොකෙන්ද? අවවාදෙන්ද ආදර්ශයෙන්ද? පටන් අරන් තියෙන්නේ මොකෙන්ද? පවුල් වල සහෝදර සහෝදරියෝ ඉන්නවනම් මේ දරුවෝ දන්නවා ඇති. මෙතන කිසිම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැතුව ඇති. පුතේ ඔය ඉන්නේ ඔයාගේම සහෝදරයා. ඔය ඉන්නේ ඔයාගේම සහෝදරිය. එකම ලේ තියෙන්නේ. යාලත් එක්ක රණ්ඩු වෙන්න හොඳ නැහැ. නේ කවදාවත් රණ්ඩු වෙන්න එපා. කවදා හරි ඔයාට ඉන්නේ ඔයාගේ ඔය අයියා. කවදා හරි ඔයාට ඉන්නේ ඔයාගේ ඔය අක්කා. කියලා නැද්ද? කියලා තියනවානේ. කියලා ඉවරලා රැට මරා ගන්නවා අම්මයි තාත්තයි. මරු අම්මලා තාත්තලා අපිට ඉන්නේ. හරිද? අවවාදය දෙනවා. හැබැයි මොකද්ද නැත්තේ? ආදර්ශය. ඒකයි මෙච්චර අවවාද දීලත් අපේ දරුවෝන්ගේ තාම ඒ හැටි සංවර්ධනයක් නැත්තේ ಗುಣධර්ම පැත්තෙන්නේ. මේ දරුවන්ගේ ප්‍රශ්නයක් අහලා බලන්න. මේ අපේ අම්මලා තාත්තලා කොහොමද හොඳ නරක කියලා දෙන්නේ කියලා අහන ප්‍රශ්නයක් මේ දරුවන්ගේ උත්තර දෙන්න එපා හොඳද? ඔයාලා උත්තර දෙන්න මේ ළඟදී බණ ඔය පෙරීද පොළොන්නරුවේ බණේ. රෑ බණට පොඩි කට්ටියක් ටිකක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා මේ අහනාන හැම එකටම උත්තර දෙනවා ගෙදර ප්‍රශ්න ටික. ඊට පස්සේ මම කට වහගන්න කියලා මම දැක්කේ හැබැයි අම්මයි තාත්තයි ඉන්නවා බලාගෙන ඉන්නවා. හරිද මම එතනින් එහා උත්තර දෙන්නේ නැතුව කියන්නේ ඒ නිසා මේවට මේ කල්පනාවෙන් උත්තර දෙන්න හොඳද? මම ඇහුවොත් විතරක්ම උත්තර දෙන්න. මේකට උත්තර දෙන්න එපා. මේ නැත්තම් ගෙදර ගිහලා රැට කන්න නැති. ඒකට මටවත් කියන්න බෑ. මේ හරි. අපේ දරුවන්ගෙන් දෙමව්පියෝ අපි නිකමට ප්‍රශ්නයක් අහලා බලමු. අහන්න පුතේ ඔයා වැඩි හරියක් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි ගෙදර ආදරෙන් කතා කරනවද? අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවද? අහලා බලන්න. උත්තර දෙන්න එපා මෙතන. පස්සේ වෙලා අහලා බලන්න. අපේ රටේ දරුවෝ අවාසනාවකට වැඩි හරියක් දැකලා තියෙන්නේ අම්මලා තාත්තලා ආදරෙන් කතා කරන එකද තරහෙන් කතා කරන එකද? වැඩියෙන් දැකලා තියෙන්නේ මොකද? ආදරෙන් කතා කරනවද ගෙවල් වල? අපේ රටේ ඒ කියන්නේ අමුතු විදිහකට යන්නේ අපේ මිනිස්සු නා. මේ ආදරය කරන්න ගෙවල් ඇතුලේ ලැජ්ජයිද නැද්ද? විලි ලැජ්ජයි නේ. ගෙවල් ඇතුලේ කියනවා ඔය අම්මලා එහෙම තාත්තලා කියන්නේ නැද්ද මෙහෙම? ආදරය කරද්දි. විලි ලැජ්ජ නැද්ද ඔහොම කියන්න? දැන් මේ දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ. ආදරෙන් නම් කතා කරන්න එපා. මේ මහා අපරාධයක් කරනවා වගේ. කියනවද නැද්ද? කියනවා. ආදරය කරන්න ලැජ්ජයි. මේ දරුවෝ අම්මා තාත්තා ආදරය කරනවා උපරිම අහලා තිබ්බොත් අහලා ඇත්තේ මතකද ඔය ගෙවල් වල අම්මලා තාත්තලා උපරිම ආදරයට ගියාම කොහොමද කියන්නේ? වැඩි මහන්සින්නේ වචන දෙකයි අකුරු තුනයි. අම්මා ඒයි ගානවා තාත්තා ඕයි ගානවානේ. එච්චරනේ උපරිම ආදරේ. ඉතින් හිතන්න එහෙම ආදරය කරද්දිත් කතා කරන්නේ එහෙමනම් මේ දරුවෝ ඉගෙන ගනීද ආදරය කියන එක? නෑනේ. ආදරය කරද්දි අද ගෙවල් ඇතුලේ ලැජ්ජ වෙලා දරුවෝ ඉස්සරහා. අද ආදරය කරද්දි අල්ලපු ගෙදර ඉස්සරහා අම්මලා තාත්තලා ලැජ්ජ වෙලා. කියනවා නේද මේ ආදරය කරද්දි අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කියනවද නැද්ද? කියනවා. මේ වැරදි දෙයක් කියද්දිද? නෑ ආදරය කරද්දි. අතීතයේ ඕක තිබ්බද? දැන් අද වර්තමානයේ තරම් අතීතයේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඕක තිබ්බේ නෑ. ඒ කාලේ ගෙවල් ඇතුලේ හරි බය නැතුව ලැජ්ජ නැතුව ආදරෙන් කතා කරාද නැද්ද? කතා කරා. ඒකනේ අදටත් ඔය සමහර නම් තියෙන්නේ. මැනිකේ නැන්ද කියන. ඔය තියෙන්නේ සුදු නැන්ද. ඔය මැනිකේ සුදු කියන නම් කොහෙන්ද ආවේ? උපැන්නෙන්ද? නෑ කොහෙන් ආපුවද? එදා ගෙදර ඇතුලේ කතා කරා හැමනේ. එදා ගෙදර ඇතුලේ ඒ තාත්තා බය නැතුව ලැජ්ජ නැතුව ඒ අම්මට මැනිකේ කියලා කතා කරා. ඒ ගේ ඇතුලේ අම්මා තාත්තට කතා කරද්දි තාත්තා අම්මට කතා කරද්දි දරුවෝ ඉස්සරහා ඒකට ලැජ්ජ වුණේ නැහැ. සුදු කියලා කතා කරා. අල්ලපු ගෙදර ඉස්සරහා ලැජ්ජ වුණේ නැහැ.
ගමක් ඉස්සරහයකට ලැජ්ජ වුණේ නැහැ. හරි ආදරෙන් කතා කරා. අද මොකෝ වෙලා තියෙන්නේ? මං වැඩක් කියනද අපේ අම්මලාට? මේ ගමේ තාත්තලගේ හිඟයක් එහෙම තියද නෑනේ? එහෙම තියනම් මේක කියලා වැඩක් නෑ. එහෙම නෑන්නේ. හරි. මේ අද තාත්තලා මෙතෙන්ට ආවේ නැත්තම් අපේ අම්මලාට පොඩි වැඩක් කියන්න. අද ගෙදර ගිහිල්ලා මේ මහත්තයට කියන්න ගෙදර ගිහිල්ලා මේ බණ අහලි වෙලා ගිහින් නිකන් ඉන්නවා. මහත්තයට කතා කරන්න වර වෙනද කතාන වචන ටික පැත්තකින් තියලා අද කතා කරන්න මැනිගේ කියලා. හොඳේ. අද ගෙදර ගිහිල්ලා කතා කරන්න සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පුදුමයිනේ. හරිද? එක්ක කලන්තේ දාලා හරි වැටෙනවා. හිතන්න කලන්තේ දාලා වැටෙන්නේ නැතුව 100 තිබ්බ කියලා. පර්ස් එක හරි හංගනවද නැද්ද? හංගයි. ඇයි ඒ? අද නම් එන්නේ හොඳ පොටකට නෙවෙයිනේ. ජීවිතේට ආදරෙන් කතා කරපු නැති මිනිස්සුන්ට මේ අද මැනිකේ කියන්න මතක් කියලා. තට්ටු වෙන්න තමයි හදන්නේ හොඳට අද නම්. නේ අද නම් හොඳ නේ බටර් පාර ගාන්නේ හොඳකට නෙවෙයි. පර්ස් එක හරි හංගනවා. ඇයි ඒ? ආදරය නුහුරු නිසා. නේ එහෙම ආදරෙන් කතා කරන එක gedara ඇතුලේ ඒ තාත්තට හුරු නැති නිසා. හිතන්න ඔබ gedara ගිහිල්ලා එහෙම ආදරෙන් කතා කරොත් මේ දරුවෝ ටික අමුතුවට මූණු බලයිද නැද්ද? මූණු ටික බලයි මේ අම්මට මොන වෙලාද කියලා නේ. අද බණ වැරදියට ඇහිලාද කියලා හිතයි. හරිද? මේ අම්මට වැරදියට මොන හරි කැවිලාද කියලා හිතයි දරුවෝ ටික. ඇයි? ජීවිතේට ගෙවල් ඇතුලේ එහෙම ආදරණීය වචන නිකමට මතක් කරලා බලන්න අහලා තියෙද? අපේ දරුවෝ නේ. ඒ වගේ ආදරණීය වචන ඇහෙන්න ඕනේ අල්ලපු ගෙදරින් නෙවෙයි. ඒ වගේ ආදරණීය වචන ඇහෙන්න ඕනේ සමාජයෙන් නෙවෙයි. ඉස්සෙල්ලා මේක ඇහෙන්න ඕනේ කාගෙන්ද? අම්මගෙනුයි තාත්තගෙනුයි. හැබැයි අම්මලට තාත්තලට ඒවට මාර නීති. දරුවෝ ඉස්සරහා ඒව හොඳ නැහැ. අල්ලපු ගෙදර ඉස්සරහා හොඳ නැහැ. හිතන්න ප්‍රශ්නයක් එනවා. දැන් පටන් ගන්නවා කුණුහරුපෙන් කෑ ගහන්න. එනවද අර ප්‍රශ්න ටික? කවදාවත් කුණුහරුපෙන් කෑ ගහද්දි කියලා තියේද? දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එයාලටත් මේව තේරෙනවා. එයාලට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියලා තියෙනවද? ආදරෙන් කතා කරද්දි කිව්වද නැද්ද? කිව්වා. හැබැයි අපි කුණුහරුපෙන් කෑ ගහද්දි එහෙම කිව්වේ නැහැ. කුණුහරුපෙන් කෑ ගහද්දි කවදාවත් කිව්වද? දැන් ආදරෙන් කතා කරද්දි කිව්වනේ අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. ඇවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. කුණුහරුපෙන් කෑ ගහද්දි මොකෝ කියන්නේ? එහෙම කියනවද? නැහැ. කොහොමද කියන්නේ? ඕකුණුත් ඔව දැනගන්න ඕනේ. කියනවද නැද්ද? කියනවනේ. ඕකුණුත් ඔව දැනගන්න ඕනේ කියලා කුණුහරුපෙන් කෑ ගහන්න ලැජ්ජයිද? නෑ ඒකට ලැජ්ජ නැහැ. නේ උන්නුත් දැනගන්න ඕනේ ඕවා. නේ උන් කියලා වෙන පිට මිනිස්සු නෙවෙයි අල්ලපු ගෙදර. මේ ගෙදර ප්‍රශ්න දැනගත්තට ප්‍රශ්නයක් නෑ. කියලා බය නැතුව ලැජ්ජ නැතුව ගම් 7කට ඇහෙන්න උනත් අපේ ගෙවල් වල අම්මලා තාත්තලාට කුණුහරුපෙන් කෑ ගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. අද ගෙදර ගිහලා කුණුහරුපෙන් කෑ ගහන්න. දරුවෝ අමුතුවට මුණු බලයිද? නෑ ඒ දන්න ඔය සාමාන්‍යයි. හැබැයි ආදරෙන් කතා කරොත් අමුතුවට මුණු බලනවා. ප්‍රශ්නයක් මොකක් හරි පවුල් ඇතුලේ තියෙනවා කියලා තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙනම් මේ දරුවෝ ටික අනාගතේ තව මිනිස්සෙට ආදරය කරන්න පුරුදු වෙයිද? අනාගතයේ ආදරණීය සමාජයක් අපේ බිහි වෙයිද? නැහැ.